සඳරුවන් බං අවුරුද්දකට විතර පස්සේ මාව මතක් වෙනවා. තිම්බන් උඹට තිබ්බනේ ඌට කෝල් කරලා බලන්න. පිස්සුද බං? මම මොකටද උගේ පස්සෙන් යන්නේ? ඌට තිබ්බනේ මට කෝල් කරන්න. දැන් අතන කාන්සි කරපන්. හෙලෝ. ඔකේ බම්බ. අපි ඉන්නේ ගෙවල් පාලනේ හොටලේ බං. උඹ එතනට වරේ. අන්න අරු අපේ ගෙදරට ගිහිල්ලා. අම්මා කියලා ගෙදර නෑ කියලා. මං කොහොම එතනට වරෙන් කියලා. ඔය වගේ උන්ට උඹ තමයි බං කරන්න ඕනේ. හෙලෝ. මොකද්ද බං? අන්නරු පාපාකේට ඇවිල්ලාලු බං. එතනට එන්න. මම නම් යන්නේ නැහැ උගා. ඔක නවත්තපන් දැන්වත්. වරෙන් අපි යමු එතනට. මල්ලි මම සඳරුවන්ගේ අයියා. සඳරුවන් ඇතුලේ ඉන්නවා. ඉතින් උට බහැලා එන්න කියන්නකො එළියට. එයාට ඉන්න බෑ. මොකද්ද මම මේ උඹට උනේ? මල්ලිට අවුරුද්දකට කලින් හොඳට මාසෙක කියලා ස්පීතාලට ගිහිච්චා. දොස්තර මහතුරු කිව්වේ කැන්සර් එකක් කියලා. ගොඩක් පැතිරලා තිබුණ හින්දා අපේ කපලා අයින් කරන්න ඕන. ඇයි බං මට උඹලා ඕක නොකියුවේ? මං හිටපු තත්ත්වේ මටවත් දරා ගන්න බැරි වුණා බං. ඉතින් උඹ කොහොම මේක දරා ගන්නද? සමාව යම්බා. මහත්මක දැනන් හිටියා. සදරුවන් ඒක උඹට දැනගන්න තියන්න එපා කිව්වා. පස්සේ ડોක්ටර් කිව්වා තව මාසයක් වගේ තමයි ජීවත් වෙන්න කියලා. බොන බල මැරෙන්න කියලා බයට තමයි අතුඹ බලන්න ආවේ.